දෙයියන්ට පහන් තැබිය යුත්තේ කෙසේද කීයටද වෙලාව කියන ඔය කරුණු කාරණා තමයි පුතාලා අහලා තිබු එක්කෙනා. මේ අධ්‍යාත්මික කටයුතු එහෙනම් මේ දෙයියන්ගේ කටයුතු මේ හැම දෙයක්ම කරනකොට පුතේ අඳුර තහ රෑ වෙලාව තෝරගන්න එක බලවත්. ගොම්මන් වෙලාව අපි කියනවා ගොම්මන් වෙලාව. අඳුරු වෙලාව තුල තමයි පුතේ ඔය නොපෙනෙන බලවේග නොපෙනෙන ශක්තිය වල බලය වැඩි. අපි යම් දෙයක් දෙවියන්ගෙන් ඉල්ලනවා නම් අපි දෙවියන්ගෙන් යම් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් දෙයියෝ වඩින වෙලාවක් තියෙනවා. දෙයියෝ වඩින වෙලාවක් ගමන් කරන වෙලාවක් විශ්වය තුල එක එක දෙවියන්ට වෙලාවල් වෙන් කරලා තියෙනවා. ඒ වෙලාවල් වල බලය තියෙනවා. එහෙනම් අපි ඒ වෙලාවට පාන තිබ්බම් බලය වැඩි. දැන් පුතේ අපි කියමු වරමක් තියෙනවා කියලා. වරමක් තියෙන දරුවෙකුට පුතේ වෙලාවක් නැහැ. පානක් තියන්න වෙලාවක් උමනා නැහැ. වරමක් හෝ දෙයියන්ගේ ශක්තිය චිත්ත සත්‍ය කර්ණ මුණ්ඩයක් එක්ක වැඩ කරන කට්ටියට උමනා නැහැ. ඒගොල්ලන්ගේ ඇඟේ ඥාති හැදිලා ඉන්න වැඩ කරන්න. ඒගොල්ලෝ වරන් හදාගෙන තියෙන්නේ ඒගොල්ලන්ගේ ඇඟේ දෙයියන්ගේ ශක්තිය තියෙනවා. ඉෂ්ට දේවතා ශක්තිය තියෙනවා. එතකොට ඒගොල්ලන්ට වැඩ කරන්න උමනා නැහැ. ඒ වෙලාවක් නැහැ. පාන තියන්න වෙලාවක් නැහැ. එයාලට රූපයක් තිබ්බද ඒ රූපේ පන්දෝවණය කරා රූපේ නානමුර කරනවා නම් නානමුර කරා ඒ රූපෙට මල් තෙල් හඳු කුරු පූජා කරා ගපි කවි ගාත ස්තෝත්‍ර මන්ත්‍ර කිව්වා. ඊට පස්සේ තමන්ගේ වැඩේ කරා. ඒක ඕන වෙලාවක් කරන්න පුළුවන්. ඒක නිසා තමයි පුතාලා ඔය දවාලේ යන හැම දේවාලයකම දවාලේ වැඩ කරන්නේ. එහෙනම් ඒ ඇවිල්ලා ආරුඩහව වරන් හදාගත්තු දරුවෝ ඒගොල්ලොන්ට එක්ක කර්ණ මුණ්ඩේ හරහා භූත බලවේග දැනෙනවා. එහෙම නැත්නම් හිත ඇතුළට චිත්ත සත්‍යයට භූත බලවේග දැනෙනවා. නැත්නම් ඇඟට ආවේශ වෙලා භූත බලවේගෙත් දෙනවා. අන්නේ තුනෙන් ඒගොල්ලොන්ට ලැබෙනකොට එක ක්‍රමයකට හරි ලැබෙනකොට ඒගොල්ලොන්ට පාන තියන්න වෙලාවක් උමනා නැහැ. වරමක් හදාගන්න මූලිකවම සැලසුම් කරනවා නම් මූලිකවම තමන් උත්සාහ ගන්නවා නම් අන්න වෙලාවක් තියෙන්න ඕන. අපි යමු උදාහරණයක් වශයෙන් පුතාලට පඳුරක් ගෙට ගහන්න බලාපොරොත්තු වෙනවා රෑ 9:05ට. එහෙනම් ශූන්‍යයන් දී වඩින වෙලාවට තමයි අපි මේ පඳුර ගෙට ගහන්න ඕන. 9:05 9:21 අතර අපි මේ පඳුර ගෙට ගහනවා. අන්න එතකොට දෙයියෝ අපි කියන දේ අහනවා. අපේ කර්ම කාරණා ඉෂ්ට සිද්ධ වෙනවා. දෙයියෝ වඩින්න නැති වෙලාවක පුතේ අපි පඳුරක් ගෙට ගැහුවම අපිට පේන්නේ නැහැ ඇඟේ ආරුඩයක් ආකර්ෂණයක් චිත්ත සත්‍යයක් භූත සත්‍යයක් කර්ණ මුණ්ඩයක් නැති නිසා අපිට පේන්නේ නැහැ මේ පඳුර කැපගත්තද බාරගත්තද දෙයියෝ අහන ඉන්නවද මගේ පාන කැපගත්තද කියලා පේන්නේ නැහැ පුතේ. ඉෂ්ට දේවතා සත්‍ය තියෙනකොට ඉෂ්ට දේවතාවට පේනවා දෙයියෝ යහනට ඇවිල්ලාද දෙයියන්ගේ ශක්තිය ඇවිල්ලාද දෙයියන්ගේ බලය ඇවිල්ලාද කොහොමද මේ වැඩ කටයුත්ත කරන්න කියලා එයාට ඒ වෙලේ දැනෙනවා. ඒක නිසා එයාට ඕන වෙලාවක වැඩ කටයුතු කරනවා. අපි වරමක් ගන්නත් කැමති නැහැ. අපි ආරුඩ අරගෙන වැඩ කරන්නත් කැමති නැහැ. හැබැයි අපි කැමති අහවල් දෙයියන්ට පානක් තියලා ඒ දෙයියන්ට පින් අනුමෝදන් කරලා අපේ ජීවිතය තුළ ඇති වෙන දුක් කරදර බාධාවල් කියලා දිනුව ඉල්ලලා සපත සෞභාග්‍ය ඉල්ලන්න කැමති. අන්න එහෙනම් පුතේ අපිට වෙලාවක් ඕන. ඒ වෙලාවට අපි පානක් තියනවා.